guys. ඔයාලා දැනටමත් දන්නවා අද මොනවද අපි රිවිව් කරන්න යන්නේ කියලා. thumbnail එක බලන්න ආවේ නේද? ඔව් ඔව් ඔයාලා හිතපු දේ හරි. අපි අද රිවිව් කරන්න යන්නේ Elephant House අලුතෙන්ම ඉන්ට්‍රොඩියුස් කරපු පැණි කුරුම්බා අයිස් එක. ඔන්න guys අපි මේක රස බලන්න කලින් අපි මේක ඩිසයින් එක ටිකක් බලන්න. මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙනවා මේකට ලා නිල් පාට, ඒ වගේම සුදු, ඒ වගේම ලා කොළ පාට, ආයේ පැණි කලර් එක චුට්ටක් පාවිච්චි කරලා තියෙනවා පැණි වල පාට. ඉතින් වැඩි හරියක් මේගොල්ලෝ ලා නිල් පාටට තමයි මුල් තැන දීලා තියෙන්නේ. මොකද මේක දැක්කට පස්සේ අර මේ මොකද්ද අර බීච් එක පොඩි පොල් ගස් පිරිච්ච එහෙම පොඩි වයිබ් එකක් දැනෙනවා. ඉතින් ඇත්තටම මේක මේ අනිත් අයිස්ක්‍රීම් වලට වඩා දැක්කම ඇහැ මුලින්ම පිනවන සීන් එකක් තියෙන්නේ මට නම් තේරෙන විදිහට. ඉතින් මේ බලන්න අපේ කව දැනෙනවා ඒ වගේම. මොකද මේ කුරුම්බා මේවත් එක්ක මේ පොල් ගස් වල මේ පොඩි දාලා තියෙන ඒගොල්ලෝ පාවිච්චි කරලා තියෙන මේ කලර් එකත් එක්ක මේ පොඩි අර අපේ ගමක් වගේ එකක් දැනෙනවා. සහ මේකට SLS සහතිකය තියෙනවා. මොකද එලිෆන්ට් හවුස් වලට මුල ඉඳලම තිබිලා තියෙනවනේ SLS සහතිකේ. වගේ මේක ප්‍රමාණය කියන්නෝනේ මේක ලීටර් එකක් නෙමෙයි මිලිටර් 900යි. හිතා ගන්න බෑ ඇයි මිලිටර් 900ට මේක ඒගොල්ලෝ ගැව්වේ කියලා. මොකද ලීටර් එකට ගේන්නේ නැතුව. ඉතින් ඒ වගේම අපේ පැණි කුරුම්බා අයිස්ක්‍රීම් කියලා තමයි ඒගොල්ලෝ මේක හඳුන්වන්නේ. ඉතින් බලමු මේකේ තියෙන අපේ කතාව කියලා හරි ලස්සන කතාවක් මේකේ තියෙනවා. ඉතින් අපි ඒක පොඩ්ඩක් බලමු. පැණි කුරුම්බා අයිස්ක්‍රීම් දකුණු පළාතේ වෙරළබඩින් අරමුණු ඒ රසය ශ්‍රී ලාංකීය රස පිනවන්නන්ගේ රස අලුත් කරන කුරුම්බා ලොද සහ කිතුල් පැණි මුසුව සහිතව සැකසී එලිෆන්ට් හවුස් අයිස්ක්‍රීම් රසය එක්වන්නේ නැවුම් රස සොයා යන්නන් උදෙසා දේශීයත්වය රස පිරි රසයක් එක් කරමින් කියලා ඒගොල්ලෝ පාටයක් යොදලා තියෙනවා. මොකද මේවා කිව්වා අර කියවනකොටත් පොඩි අර අපේකම දැනෙනවා. ඉතින් ඇත්තටම මේක මම හිතන්නේ දැන් ගොඩක් රිවිව් බලුවට පස්සේ වෙනවා මේක රසයි. කීප දෙනෙක් තමයි රස නැහැ කියලා කිව්වේ. ගොඩක් අය කියන්නේ මේක රසයි කියලා. මේක අර මේකේ තියෙන ආතල්ම කෑල්ල තමයි මේකේ තියෙනවා මේ කුරුම්බා ලොද හැපෙනවා කියන්නේ. ඉතින් අපි බලමු ඇත්තටම ලොද හැපෙනවද මේගොල්ලෝ මේ කියන බයිලාද ඉතින් වීඩියෝ ප්‍රොමෝට් කරගන්න කට්ටිය කියනවාද කියලා අපි අද චෙක් කරලා බලන්නයි යන්නේ. ඔන්න එහෙනම් අපි අන්බොක්ස් කරමු. ආහා වව් මෙන්න ගයිස් මෙන්න අයිස්ක්‍රීම් එක උඩටම තියෙනවා මේ. ඒ කියන්නේ නිකන් මේ පොඩි පැණි සුවඳක් එක්ක පොඩි කුරුම්බා සුවඳක් එනවා. බලමු එහෙනම් රස කොහොමද කියලා. දැන් ක්ලාස් කරගෙන හිටියා. ඉතින් ගයිස් ඔන්න අපි එහෙනම් රස බලන්නයි යන්නේ. Wow, itu ada kaliu. Guys, ඇත්තටම කුරුම්බා හැපෙනවා. හැබැයි ඉතින් අර කියන තරම් හැම තැනම කුරුම්බා නැහැ. අනික හොඳට පැණි දාලා තියෙනවා මේ. මේ බලන්න. හොඳට පැණි දාලා තියෙනවා. මේ පේනවද ඔයාලට? හොඳට පැණි දාලා තියෙන කුරුම්බා තියෙනවා නැත්තේ නෑ. හැබැයි ඔය අර කියනනේ කටින් කඩන කුරුම්බා හැපෙනවා ඒක නම් බොරු. කුරුම්බා කැල්ලක් තියෙනවා හැබැයි අර මේ රයිස් එකක් රිවිව් කරද්දි මේ රයිස් එකක් රිවිව් කරද්දි කියන්නේ මේ චිකන් කැලි හැමතැනම තියෙනවා කියලා. අන්න ඒ වගේ මම දැක්ක සමහර ලාදීප මේකේ කුරුම්බා තියෙනවා කියලා. ඒ විදිහට නම් කුරුම්බා නෑ guys. එහෙම බලාපොරොත්තු වෙන්න එපා. හැබැයි guys
මේක අමුතු රහක් තියෙන නෑ මරු ආතල්ලයක් තියෙනවා ඇත්තම රසයි මේක කේසි කියන්නේ මේක ගයිස් මේක මේ එලිෆන්ට් හවුස්ලා කරපු වැඩක් කියන්නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඔය ට්‍රික් එක කරනවා. ඒ කියන්නේ එක පාට ගියා පෙන්නලා ඒක නැති කරලා තියලා ඊට පස්සේ තමයි ඒගොල්ලෝ දෙන්නේ. දැන් මම මේක හොයන්න රාගම ගියා, මහභාග ගියා, වැලිසර ගියා. sorry. කඩවත ගියා. මේ කොහෙවත් තිබ්බේ නැහැ. ඊට පස්සේ එක ෂොප් එකක් තිබුණා. කොහෙද උඩුගම්පල හන්දියෙන් දකුරට හැරට පස්සේ දිල්ෂාන් ස්ටෝස් කියලා එකක් තියෙනවා. ඒක තිබිලා තමයි මේක අපි හොයාගත්තේ අපේ මල්ලි කෙනෙක් තමයි මේක තියෙනවා කියලා කිව්වේ. ඉතින් අපි හොයාගෙන ගියා. මොකද මේ රිවිව් එක කරන්න ගොඩක් ආසයි මම කියන නිසා. ඉතින් මේකෙන් 15ක් ඊයේ රෑ ඇවිල්ලා තිබුණා. මම ගත්තේ 10 වෙනි එක තව 5ක් තියෙනවා. ඉතින් උඩුගම්පල ළඟ ඉන්නවා නම් කවුරු හරි කියලා try කරලා බලන්න. දැනටමත් ඉවරක් දන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ මොනවා ගොඩක් දුක් නැහැ කිව්වා. ඉතින් ඊට පස්සේ දැන් සමහරවිට මේ වෙනකොට ඉවර වෙලා තියෙන්නත් පුළුවන්. ඉතින් ඒක නිසා try කරලා බලන්න. කොහොමත් මේ ළඟදී හොයාගන්න, ඒ කියන්නේ මේ දවස්වල හොයාගන්න නැතුණත් ඔයාලට මේක හොයාගන්න පුළුවන් වෙයි ඉස්සරහට. අනිවාර්යෙන්ම මෙයාලා මේක දෙයි. මොකද මේකේ අර මාකට් එක හදලා එහෙම දෙනකොට තමයි ඉතින් ආතල් එකදී ඇත්තටම රසයි ගයිස්. මේක මේ පැණි ගොඩක් දාලා තියෙනවා. කුරුම්බා කෑලිත් තියෙනවා. ඉතින් මේ මං හිතන්නේ කුරුම්බා වලට වඩා මේක පැණි තියෙන සීන් එකක් තියෙනවා. කුරුම්බ කෑලි හැපෙනවා අනිවාර්යෙන්ම. එහෙම නැත්තේ නැහැ. ඒතර කියන තරක් මේ හැම එකේම කුරුම්බ හැපෙන සීන් එකක් නැහැ. මරු يعني අර අපි ආසාවෙන් එහුවකට පොඩි ආතල්ලයක් තියෙනවා. නැත්තම් අර සමහරව අර බොරුවට කියනවනේ මේක මරු මෙහෙමයි කියලා අර නැති හින්දා. එහෙම නෑ ගයිස්, රහයි. අවංකවම රහයි. ඔයගොල්ලෝ try කරලා බලන්න. මොකද අපිට කමෙන්ට් එකක් ඕනේ. ඔයගොල්ලොන්ට කොහොමද දැනුනේ මේක කියලා අනිවාර්යෙන්ම අපිට කමෙන්ට් එකක් ඕනේ. අපිට මගේ අවංක හැඟීම තමයි මේක මට්ට රසයි. ඇත්තටම අපේ දෙයක් නේ ගයිස්. කාලා බලන්න. රසක් තියෙනවා, අමුතු රසක් තියෙනවා, වෙනසක් තියෙනවා. ඉතින් මෙයාලගේ තව ෆ්ලේවර්ස් තියෙනවා. බැංගෝ එකක් තියෙනවා, අන්නාසි එකක් තියෙනවා, කිතුල් පැණි එකක් තියෙනවා. මේකත් එක 4යි. ඉතින් try කරලා බලන්න. බලමු අපි ඊළඟ ඒවා try කරමු ඉස්සරහට. ඉතින් මොකද අර මේක අලුත්ම දෙයක් නිසා මේක try කරලා බලන්න ලොකු ආසාවක් තිබ්බා. ඒක නිසා හැම තැනම ගියා හොයන්න. ඉතින් හොයාගන්න බැරි වුණා. ඉතින් අන්තිමේදී හම්බුණා. ඉතින් මේක දැනෙන අවංකවම රිවිව් එක මේක රසයි. කාලා බලන්න. කට්ටිය මිනිස්සු කියන විශ්වාස කරන්න එපා. ඔයාම කාලා බලන්න කොහොමද ඒකේ මේ රස කියන එක. මොකද සමහරු කියනවා මේක රහ නෑ, සමහරු කියනවා මේක රසයි කියලා. මට දැනෙන හැඟීම තමයි මම කිව්වේ මේක අවංකවම රසයි. ඉතින් මොකද මේක අර ගොඩක් අය මේක හොයනවනේ මේක නෑ කියලා. ඉතින් අපිට මේක අවංකම දැනෙන හැඟීම බෙදාගන්න තමයි ඕනේ. ඔයාලා බලාගෙන ඉන්න ඇතිනේ මේකේ ගාන කීයද කියලා දැනගන්න. මේක ගයිස් රුපියල් 790යි වෙන්නේ නේ. 790 වෙන්නේ ලොකු ගානක් වෙන්නේ නැහැ. ඉතින් try කරලා බලන්න. ගෙවන ගානටම එක worth අනිවාර්යෙන්ම. ඉතින් රසයි ගයිස්. අවංකවම රසයි. මේ අර කොච්චර කෑවත් ඇති වෙන්නේ නැති ගානට රසයි. අර මම දැක්ක රිවිව් වල තියෙන කුරුම්බ කෑලි තියෙනවා ගයිස්. අර මේකේ අර මේ දැක්ක රිවිව් වල තියෙන අර හැම කටකම මේ කුරුම්බ කෑලි හැපෙනවා කියන්නේ සීන් එක විතරයි මේකේ නැත්තේ. ඒ අරෙන්ඩ මේ රසයි කියලා කට්ටිය කියලා තිබ්බ එක ඇත්ත ගයිස්. මේක ඇත්තටම රසයි. කුරුම්බ කෑලි නැත්තේ නැහැ. හැම කටකටම හැපෙන්න තරම් කුරුම්බ කෑලි නැති සීන් එකක් තියෙන. නැත්තම් කුරුම්බ කෑලි තියෙනවා. ඉතින් අපි හිතනවා ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් ඉස්සරහට අනිවාර්යෙන්ම ඔයාලට මේක කන්න පුළුවන් වෙයි. දැනට තමයි නෑ ගොඩක් මේ කීල්ස් වල තමයි මේක ආවා කියලා ආරංචි උනේ. කීල්ස් එකට ගියාට පස්සේ කිව්වා මේ අනිත් ටික ආවා මේ ඒකේ ස්ටොක් නැහැ කියලා එයාලා කිව්වා කියලා. ඉතින් ඇත්තටම ඉතින් ගොඩක් ආසාවෙන් හිටියා මේක හොයාගන්න. අන්තිමේදී හොයාගත්තා. ඉතින් ඔයාලා සතුටු වෙන්න ඇති කියලා හිතනවා. අපි අලුත් වීඩියෝ එකකින් එනං නැවත හම්බෙන තුරු ඔයාලා සතුටින් ඉන්න. ආලනේ